යාළුවනේ අද අපි කරන්න යන්නේ මේ දොළ දිගේ මෙහා කොනේ ඉඳන් එහා කොනට යන්නේ. එහා කොන්ටම කර කොන්ටම යන්න. අපි යමු. එයා පොඩ්ඩක් එහාට යන්න. යන්න නෑ. හරි. අන්තිම ගයිස් මම කලින් කියන්නේ මොන යනකම මාළුවෙක් තියෙන මල්ලි. උෂාන් මාළු පෙන්නන්න අද අපි බලමු උෂාන් පෙන්නන්න. උෂාන් දන්න. වා. ඔන්න සලකොස්සු. සලකොස්සා නැමැති මත්ස්‍යය. සලකොස්සා නැමැති මත්ස්‍යය. ඔන්න එක එක වර්ග. ඒ කියන්නේ මේ බලන්න මම පෙන්නන්නේ ඉස්සරහා මේ තියෙන ඉස්සරහා. මේ දවස් ටිකේ වතුර අඩි. එහෙමද? වතුර අඩි. අද පෙරේතෙන් පළමුව දෙනා වැස්සා. ඕ. තාවොඩේ විමනේ. මෙන්න මේ හරි අඳුරුයි. මේ හරි අඳුරේ මොකද ගස් තියෙනවා. ගස් කොළන් තියෙනවා වනාන්තරයේ. එන්න. මේ වටේම ගස් තියෙනවා. ඔව්. අපි දැන් මේ වීඩියෝ නම් පොඩ්ඩක් වලවල් ගතිය වගේ තියෙනව නේද? ඔව්. හරි. ඕගලන්ට පේනවා පේන නැති යාට පොඩ්ඩක් එහාට වෙන්න. අපි එහා කොන්ටම ගියවට කොන්නටම යන්න බෑ. එතන කකුළු එක එක જાති. පොඩ්ඩක් එහාට කළු පාටේ ඉන්නවා. අර නිකන් අතවර මාල් කියන්නේ. මේ මාළුත් ඉන්නවා. මම වෙන්නන්න මාළු. බුලත් තමයි අන්න බුලත් එකයි ඉන්නවර. මෙන්න මෙතනින් තමයි හැරෙන්න තියෙන්නේ. මෙතන තමයි අර බටලන්දක් කියන තියෙන්නේ. අපි අර එහාට යම් බලන්න. අර කලින් එහෙමනම් මේකේ මාළු නම් ඉන්නවා. ඔව්. පොඩ්ඩක් බලන්න ඕන. අඳුරි හැබැයි. උෂාන් මේ හරියෙත් ඉන්නනේ සමහර වෙලාවට. ඔව් මෙහෙර තමයි මේ වරුපුර ඉන්නේ. වැඩිපුර ඉන්නේ මේ හරිය. මොක්කුද? අර කකුල ආවරක ඉන්නන්න බෑ උෂාන්. එල විසකෝර සත්තු දාතිය. අපෝ මේ හරිය ඒ කියන්නේ මේ කකුල ඉන්නවා. තව මේ ටික යන්න පුළුවන්ද? ඉතින් යාට නම් මටත් පේන්නේ නැති. ඔය ගිහිල්ලා තියෙද තව? ගිහිල්ලා නැතිනේ. ඉතින් අපි ගියේ. මම මේ පළවෙනි පාරකට කොහෙද මෙහෙට ආවේ. මේ ටිකේ පුතේ මේ හරි මේ ටිකේ ගයිස් පොඩ්ඩක් බලාගෙන යන්න ඕන. සන්ග්ලාස් දෙකට පේන්නේ නැහැ. ඉන්දියොත් සංවල් දෙක දාලා තියෙන්නේ. ඉන්දියොත් දුවන්න තින්නේ. ඒක තමයි දුවන්නට පාර මදි. දුවන්න පාරක් නැහැ. දොළ දිගේ තමයි දුවන්නේ. වැටි දුවමු. අවුලන්නේ. ගොඩක් මිනිස්සු වැඩි ගොඩක් දාලා. උෂාන් අපිට තව එහාට යන්න බැයි. වෙරණ යන්න බෑ. එහාට යන්න බෑනේ. ඔය උෂාන් මේකට කියන්නේ මොකද? මේ දිනේ බටලන්ද. මේකට මාර හේවණයි. කූල්. කූල් ආයින. සීතල ආයින මේ තමයි සබරකම් පළාතේ මේ දර්ශනේ මේ. දර්ශනය පේනවා මෙතනට කකුළු එක්ක එහෙම ආවොත්. ඔව්. ඊට කලින් මාරු වෙමු. ඊට කලින් අපි මාරු වෙමු. මේ තමයි මේ බටලන්ද. මොකද්ද බටලන්ද? බටලන්ද. බටලන්ද කියන අර ඒ බටලන්ද කරාවේ නෙමෙයි. මේ තින්නේ මේකට නිකන් වියනක් වගේ නේද? ඔව් මේ පැත්තේ වියනක් වගේ. මේ පැත්තේ යන දොලක් තියෙනවා. ඉතින් යන්නේ. බටකොලේ කන්නේ. ඒව ගණන් ගන්න එපා. මේකේ මාළු විතරක් නෙවෙයි. ඊට පස්සේ කකුලෝ ඒ දෙකොල්ල තමයි වැඩියම ඉන්නේ. අනිත් එක එක જાති තියෙනවා. සුන්දර පරිසර දෙන්නලා යන්නේ. මේ තින්නේ දොළ. පැහැදිලිට පේනවා ඉතින්. අවුවත් මේක තින්නේ ඉතින් උෂාන්ලා ගෙට ඉස්සරහා. උෂාන් නම් ඉතින් හැමදාම නානවා මේක. ඔව්. මමත් ඉතින් ආවම එක දවසක් නානවා. අපි දෙන්න තමයි ඉතින් මේ නාන්නේ. හැබැයි මේ දවස් ටිකේ නාන්න විදිහක් නැහැ. මොකද වතුර අඩු. ඊටත් එහෙමයි. හරියට නාන වල මොදිනේ. ඔව්. අපි මෙන්න මෙතනින් තමයි නාන්නේ. අපි ඉස්සර නෑවේ අර හරියෙන් දැන් නාන්නේ මේ හරිය. අර හරිය දැන් ගල් මතු වෙලා. ගොඩ. ගස් කඩන් වැටිලා ඒ හින්දා ඒ හරිය නාන්න බෑ. දැන් මේ හරිය තමයි ගොඩක්. කලින් ඉස්සලා අපි නෑව නේද? ඔව්. ඉස්සර මේක වතුර තිබුණා. සාමාන්‍යයෙන් මේ භාගයක් විතර තිබුණා. දැන් ඉතින් මේ හරිය නා. පැවිලත් එක්ක එහෙම. හැබැයි කොච්චර පෑවුවත් මේකේ වතුර නම් සීතලයි. උල්පත්තේ ජලය උල්පත් එහෙම තියෙනවා. කොච්චර පෑවුවත් මේක වතුර සීතලයි. වතුර සීතලයි. උෂාන් මේකේ මාළු ඉන්නේ මොකෝද? වර්ග ටිකක් කියනවා මාළු. මකුරු ඉන්නවා, බුලත් ආකා ඉන්නවා, තලකොස්ස ඉන්නවා. ඔව් ඒ තව එක එක වර්ග. අර මොකද අර මන් දැක්කම මේක වෛරම් වගේ නිකන් දිග මාළු ගුරාමිනේ. ගුරාමිනේ. උන්ද හපන වෙයි. අර කොටන වෙයි. අර කොටන. බලන්න මේ හරිය දැන් මේ කාලේට පායපු හින්දා වතුර හින්දිලා. මේ බලන්න අර හරිය හින්දිලා. වතුර නැහැ.
පහුගිය දවස්වල එහෙම නම් ගඟෙත් එහෙම ඔව් දැන් ගන්න තියෙනවා. ඔව් පායින් දවස්වලට වතුර තියෙනවා හැබැයි වැඩි ගැන වතුර සීතලයි ඒකද? අර උදේ පාන්දරේම නේද? දැන් වෙලාව 3:25යි අපි මේ 3:25ට තමයි මේ මේ කරන්න ආවේ. දොළ දිගේ යන්නේ ඉතින් මේ පේන ඇති උෂාන් උෂාන් ඔව්. අපි මෙන්න මේ හරියනම් කොහොම වුණත් ගැඹුරු අපි දැන් යන දිහා මේ ගමුරු. ඒ කියන්නේ පතල් එහෙම කපලා අපි තව එහාට යන් බලන්න මොන පොඩ්ඩක් එහාට වෙන්න තියෙන ගම්මානේ. මේ තියෙන උෂාන් දැම්මට නිකන් කකුලේ කොළ ටිකක් මෙහෙම මේ නිකන් කකුලට ආවා මට ඒක හිතුනේ කකුලේ මේ තියෙන ගල වාඩි වෙලා හැම ඉන්න පුළුවන් වතුර අර ගම්මානේ වෙන්න හරිය. මේ උෂාන් උෂාන් ගලේ වාඩි වෙලා ඉන්නේ කලේ වඩිය. උෂාන්ට පුළුවන් පිටිපස්සේ ගලේ වාඩි වෙන්න මම ඉන්න මෙතන. මම ඉන්නේ මෙතන. කොහොමද ඕකේ. එහෙම තමයි ඉතින් අපේ දොළ වීඩියෝ එක මේ සාරිය ඉවරයි. ඒක ගණන් ගන්න එපා මේ අර මේ. ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න ඉන්න මම මාළුවෙක් පෙන්නන්නම් බලන්න මේ හරි ඉන්නකොට පේන්නේ නැහැ උෂා ඉක්මනට යනවා මේ කොටේ පෙන්නේ. මේ මාළු පෙන්නන්න හැදුවම ඉක්මනට යනවා මේ කොටේ පැලේ තියෙන එක පෙන්නේ. උෂා ඒක පෙන්නේ. තව එහාට යන්න බෑ දැන් ගල් වර්ග පෙන්නේ. බලන්න මෙන්න මේක මෙතන මෙන්න වෙන සයිස් මාළු උෂාන් ඔව්. එහෙනම් අපි අදින් ඉවරයි. අද ගිහින් එන්නම් ආයි ලබන ආයි ලබන හම්බෙමු. මාසේ අපි වීඩියෝ එකක් දාන්නම් ඉක්මනට එහෙනම් ගිහින් එන්නම් බායි වෙනවා.